ආයුබෝවන් ළමයි, ඔයාලා හැමෝටම අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගොඩක් අයට තියෙන ගොඩක් වේදනාත්මක අසනීපයක් තමයි අල්සර්ස් කියන්නේ. අල්සර්ස් ගෙඩි සහ මල පහ කරද්දී අල්සර්ස් එක්කම එන ලේ පිට වෙන අල්සර්ස් වලට ගෙදරදීම හදාගන්න පුළුවන් අත් බෙහෙතක්. මේක හරියටම හරියන විසඳුමක්. බොහොම වටින බෙහෙතක්. ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. ගොඩක් මේ අසනීප තියෙන අය මේක උර රහසෙම පාවිච්චි කරනවා. එහෙමයිනේ ඉතින්. ඒ නිසා එන්නකෝ මම ඔයාලට කියලා දෙන්න මේ මාරාන්තික වේදනාවෙන් මේ දුක් විඳින අසනීපෙන් ඔයාලට සුවයක් ගන්න පුළුවන් බෙහෙතක්. බොහොම පුංචි දේවල් ටිකකින් ගෙදරදීම හදාගන්න විදිය කියලා දෙන්න. අපිට මේකට ඕන වෙනවා සුදු ලූණු, ඒ වගේම රතු ලූණු, තව ඕන වෙනවා කොහිලලයක්. මෙන්න මේ දේවල් තුන විතරයි ඕන වෙන්නේ. මේ මම කියලා දෙන්නේ අල්සර්ස් වලට මල පහ වෙනකොට ලොකු වේදනාවක් එක ලේ යන්නේ. ඒ ලේ යන අල්සර්ස් වලට බෙහෙත තමයි මේ මුලින්ම හදන හැටි ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මේ විදිහට කොහිලාලේ හොඳට සුද්ධ කරගන්න. රතු ලූණුයි සුදු ලූණුයි හොඳට සුද්ධ කරගෙන අරගන්න. ලොකු කොහිලා කෑල්ලක් ගන්න. රතු ලූණු අඩුවෙන් ඊටත් වැඩි අඩු ප්‍රමාණයක් සුදු ලූණු අරගන්න. මොකද සුදු ලූණු වැඩි වුණොත් ගොඩක් සැරයි මේ බොන්න හදන බීම එක. කොහිල ටික මේ වගේ කෑලි වලට කපා ගන්න. පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. මොකද අපි මේක දැන් කොටා ගන්න ඕනේ. නැත්තම් කොටා ගන්න හරි අමාරුයි. මේක කොහොමත් ටිකක් කොටන්න අමාරුයි. ඒක නිසා මෙහෙම කෑලි වලට කපාගෙන ටිකක් වෙලා අරගෙන මේක හොඳට කොටා ගන්න. කොයිලල්ල ටිකයි රතු ලූණුයි සුදු ලූණුයි වංගෙ ගෙඩියකටම දාගන්න. මේක බ්ලෙන්ඩර් කරන්න එපා. වතුර මුකුත් දාන්නේ නැහැ. මේ මිශ්‍රණය තමයි මේ වර්ග තුන හොඳට කොටා ගන්න ඕනේ. මෙන්න මේ වගේ මේ ප්‍රමාණය වගේ වෙන්න කොටා ගත්තාම ඇති. ඊට පස්සේ පිරිසිදු වාජනයක් අරගෙන මේ මිශ්‍රණය එකට දාගන්න. මේකට ඔයාලා ඇලුමිනියම් ප්ලාස්ටික් වගේ වාජන මොනවත් යොදා ගන්න එපා. මේ විදිහට පොඩ්ඩක් තුනී කරගන්න. අපිට වතුර දාන්න ඕනේ. මේකට තව ඕන වෙන එකම එක දියයි ඒ හොඳට උතුරවගත්ත උණු වතුර ඕන වෙනවා. ඊට පස්සේ මේක වැහෙන ප්‍රමාණය වගේ වෙනකම් මේ හොඳට උතුරගත්ත වතුර මන් දාන්නේ හොඳට දාගන්න. මේ වගේ ප්‍රමාණයට දාගත්තාම ඇති. දාගෙන අපි මේක කොහෙන් හරි තියලා මේක පැය භාගයක් වගේ හොඳට වහලා තියන්න ඕනේ. මේ දැන් තියෙන්නේ පැය භාගයකට පස්සේ. මේක දැන් නිවිලා තියෙන්නේ. දැන් අපේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මේක නිවිලා තියෙන්නේ. අතින් අල්ලන්න පුළුවන් ගානට නිවිලා තියෙන්නේ. දැන් අපි මේක අතින් හොඳට මිරික ගන්න ඕනේ. because අපි අත් බෙහෙතක් සිංහල බෙහෙතක් නේ හදන්නේ. ඒක නිසා මේක අපි අතින් තමයි මිරික ගන්න ඕනේ. මේක 100%ක්ම ප්‍රතිඵල තියෙන බෙහෙතක්. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඔයාලගේ කවුරු හරිම ඉන්නවා නම් මේ වේදනාවෙන් වේදනාව විඳින අමාරු දරාගෙන ඉන්න මේ ක්‍රමය යාලටත් හදලා දෙන්න. මේක ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් මේ ඕන දෙයක් ගන්න ගමන් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කියලා දෙන ක්‍රම දෙකම ඕන කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් එන්නේ නැහැ. මේ වගේ චූටි චූටි කෑලි හිටියට කමක් නැහැ.
ඒ ගානට අතින් මිරික ගන්න. ඉතින් මෙහෙම තමයි මේ බෙහෙත් එක හදාගන්නේ. මේ වගේ වාජනයකට දාගන්න. දාගෙන මේක ඔයාලා උදේම බොන්න ඕනේ. මෙන්න මේ වගේ මේක ඔයාලා උදේම බොන්න ඕනේ. මම වගේ ඔයාලා අහලා ගන්න එපා, ඒක හැලුණා පොඩ්ඩක්. මේක සතියක් වගේ බොනකොට ලේ අනේක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. අමාරුව වේදනාවත් අඩු වෙනවා. හැබැයි සතියකින් නතර කරන්න එපා. මේක මාස 2ක් විතර එක දිගටම බොන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ලොකු සහනයක් ලැබෙන්නේ, මේ යසනීපේ හොඳ වෙන්නේ. බෙහෙත් ගන්නවත් එක්කම ලොකු අමාරු තියෙනවා නම් ඒත් කමන්නේ, මේක පාවිච්චි කරන්න. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ ආර්සස් ගෙඩි වලට. ආර්සස් ගෙඩි තියෙනවා, එළියට ඇවිත් තියෙනවා, টয়ලට් යන්න බෑ, වාඩි වෙන්න බෑ, මොනවත් කරන්න බෑ. ලොකු අමාරුවකින් වේදනාව විඳිනවානේ ආර්සස් ගෙඩි කියන එකට. ඒක නිසා ඒකට තමයි මේ බෙහෙත් එක. මේකට ඕගොල්ලන්ට ඕන වෙනවා රතු ලුණු. එක කොහිලාල. කොහිලාලේකුයි රතු ලුණුයි විතරයි ඕන වෙන්නේ. මම මේක හදන හැටි නම් දාන්නේ නැහැ. මම කියනවා ඔයාලා කරලා බලන්න. මේක 100% ප්‍රතිඵල තියෙනවා. මේකට රතු ලුණුයි කොහිලාලයි අර වගේ කෑලි වලට කපාගෙන හොඳට කොටා ගන්නවා. ගෙඩියක බ්ලෙන්ඩර් කරන්න එපා. කොටාගෙන මේකට දාන්න මේ සැඳි 2ක් විතර පිරිසිදු වතුර. දාලා හොඳට කොටා ගන්නවා. කොටාගෙන භාජනයකට දාලා මේක හොඳට අතින් මිරික ගන්න ඕන. හොඳටම මිරික ගන්න ඕනේ. මිරිකගෙන එන ඉස්ම ටික ඔයාලා රැයක් එළි වෙනකන් වහලා තියන්න ඕනේ. වහලා තියලා උදේම හිස් බඩ තමයි මේක බොන්න ඕනේ. මේක සතියක් විතර බොනකොට ඔයාලට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වුණාට මේකත් නතර කරන්න එපා. මේකත් එක දිගටම මාස 2ක් විතර වගේ බොන්න ඕනේ. නතර කරද්දිත් හිමින් ටික ටික අඩු කරලා නතර කරන්න. මේකට හොඳටම නිට්ටාවටම සුව වෙනවා. ගොඩක් අමාරු නැහැනේ හොයාගන්න මේ જાති ටික. හදාගන්නත් ලේසි. මේක අනිවාර්යෙන් රෑ එළි වෙනකන් වහලා තියන්න ඕනේ. ටිකක් අමුතු රසක් එන්නේ. ඒ වුණාට මේක හොඳ බෙහෙතක්. හරියටම හරියන බෙහෙතක්. ඒ නිසා ටිකක් අමාරුවෙන් හරි අනිවාර්යයෙන්ම බොන්න. මේ විදිහට තමයි ඒක හදාගන්න ඕනේ. මේ දේවල් වලදී ඕගොල්ලෝ මතක ඇතුව ඇලුමිනියම් ප්ලාස්ටික් වගේ වාජන යොදා ගන්න එපා මේක හදද්දී. ඊට අමතරව කියන්න ඕනේ මේ ලේ පිට වෙන එක වගේ ලෙඩ වෙන අසනීප තත්ත්ව වලට හැදෙනවා. ඒ නිසා මේ බෙහෙත් එක මම කියන්නේ ආර්සස් වලට. ආර්සස් සමහර වෙලෙදි ලේ පිට වෙන එකට. එහෙම නැති අසනීප තත්ත්ව තියෙනවා නම් අනිවාර්යෙන් ඒ සම්බන්ධව ඉන්න වෛද්‍යවරයෙක්ගෙන් අනිවාර්යෙන් උපදෙස් අරගන්න, බෙහෙත් අරගන්න. මොකද වෙන ලෙඩවලටත් මේ ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම මම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් මේක හදලා බලලා ඔයාලත් මේ වේදනාවෙන්, මේ අමාරුවෙන් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවටයි අහගෙන හිටියටයි. සුබ දවසක් ඔයාලා හැමෝටම.